හැකියාව තියෙන මනුස්සයට McDonald's එකේ බර්ගර් එක උත් ඇති කෙල්ලෙක් දාගන්න. I'm gonna tell you something. අංකල් මිනිස්සු හිතාගෙන ඉන්න McDonald's, KFC, Burger King වගේ ඒවා හරිම fancy restaurant කියලා. ඒ වුණාට ඔයා වෙන රටකට ගියාම ඔයාලට තේරෙන්න ගන්නවා ඔයාලා අඩු මුදලටම කන්න පුළුවන් කෑම තියෙන්නේ ඒ වගේ කියලා. ඒතකොට දැන් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට එන අලුතෙන් ආව නංගිලව අයියලා රවට්ටන්න යනවා. නංග අපි මොන හරි කන්න යමු කියලා ආව ගමන් මේගොල්ලෝ එක්කගෙන යනවා McDonald's වගේ එකකට. ඊට පස්සේ ඩොලර් 3ට 4ට 5ට කන්න තියෙනවා අරන් දීලා යාළුව යාළු කරගන්නවා. සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි මම මේවා කියන්නේ. අද McDonald's එකේ Uber එකේ ඔෆර් එකක් තිබ්බා. මෙන්න මේ සෙට් එකම ගත්තේ ඩොලර් 20කට මම. මේ තියෙන්නේ අපි කවුරුත් හොඳටම දන්න Big Mac එක. මෙන්න මේ තියෙන්නේ ඒගොල්ලෝ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න Korean barbecue chicken burger එක. මේක ඇත්තටම තියෙන්නේ lettuce mayo barbecue sauce එකේ දාපු chicken කෑල්ල විතරයි. හරිම පැණි රස ගතියක් තියෙනවා. පොඩි ඇඹුල් ගතියකුත් තියෙනවා නිකන් බාබකියු සෝස් එකත් එක්ක. බර්ගර් එක රසයි. මට නම් එහෙම ලොකුවට සෙට් වෙන්නේ නැහැ. 10න් 6.5ක් වගේ මේ බර්ගර් එකට දෙන්න පුළුවන්. සෝස් ගොඩක් දාලා තියෙනවා විතරයි. ඉතින් අපි හැමදාම දන්න McDonald's එකේ ප්‍රයිස් ටික. ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. ඒක සුපිරි. Big Mac එක ගැන කියන්න දෙයක් නැහැ. කොහොමද සුපිරිනේ. මේ වීඩියෝ එක ඇත්තටම මම කරේ හුදෙක් අධ්‍යාපනය දැනුම සඳහා පමණයි. අගදීම රටෙන් ඉන්න වාගේ ගෑනු යාළුවට මේක ෂෙයා කරලා දැනුම ලබා දෙන්න. good luck.